ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ රූපය, තරුණකම සහ ජීවිත කාලය තීරණය කරන ප්‍රධාන සාධකයක් ගැන. ඒ තමයි සීනි. ඔබ දිනකට ගන්නා අමතර සීනි තේ හැන්දකට වුණත් ඔයාගේ සෛල වයසට යවන්න පුළුවන් කියලා ඔයා දන්නවද? අද අපි ඉගෙන ගනිමු දින 21ක් තුළ සීනි අත්හැරීමෙන් ඔබේ රුධිර සීනි මට්ටම පාලනය කරගන්නේ කොහොමද? ඒ වගේම සැබෑ තරුණකම ලබාගන්නේ කොහොමද කියලා. සීනි සහ දියවැඩියාව ගැන කතා කරද්දී දියවැඩියාව වර්ග දෙකක් තියෙනවා. එකක් type 1 දියවැඩියාව, අනික type 2 දියවැඩියාව. type 1 දියවැඩියාව නැත්නම් type 1 diabetic කියලා හඳුන්වන්නේ අපේ ශරීරයේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවනවා. එතකොට මේ type 1 diabetic වලදී අපේ අග්න්‍යාශයෙන් ඉන්සියුලින් නිපදවීම සිද්ධ කරන්නේ නැහැ. මේක ගොඩක් වෙලාවට හේතු වෙන්නේ ජානමය හෝ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලුව. type 2 diabetic නැත්නම් type 2 දියවැඩියාව කියලා කියන්නේ බහුලව දකින්න ලැබෙන දියවැඩියා වර්ගයක්. මෙහිදී වෙන්නේ අපේ ශරීරයේ ඉන්සියුලින් නිපද වුණත් අපේ ශරීරයේ සෛල ඒ ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්සියුලින් රෙසිස්ටන්ට් එකක් තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි අපි පරිභෝජනය කරන අධික සීනි සහ පිටි සහිත ආහාර. රුධිරයේ සීනි අධික වුණාම රුධිරය ඝන වෙනවා. ඒ කියන්නේ රුධිරයේ thickness එක වැඩි වෙනවා. එතකොට අපේ හදවතට රුධිරය පොම්ප කරන්න අපහසු වෙනවා. ඒ වගේම රුධිර නාරවලට හානි සිදු වෙන්න පුළුවන්. රුධිර සීනි මට්ටම දිගින් දිගටම ඉහළ ගියොත් ඔබේ අවයව වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා රෙටිනෝපැති කියලා. ඒ කියන්නේ ඇස්වල ඉතා සියුම් රුධිර නාල සීනි නිසා විනාශ වෙලා අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. ඊළඟට වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා නෙෆ්‍රොපැති කියලා. ඒ කියන්නේ අපේ රුධිරය පෙරීම සිදු කරලා පිරිසිදු කරන්නේ වකුගඩු වලින්. එතකොට මේ වකුගඩු වල සියුම් පටක පවතිනවා. මේ සියුම් පටක සීනි නිසා දැඩි ලෙස හානියට පත් වෙන්න පුළුවන්. අනිත් කාරණය තමයි ස්නායු දුර්වල වීම. ඒ කියන්නේ නියුරෝපැති. අත්පා හිරිවැටීම, ස්නායු මිය යාම සිදු වෙන්න පුළුවන්. දියවැඩියා රෝගියෙකුගේ තුවාලයක් සුව වෙන ගොඩක් කල් යන්නේ ඇයි? ඔබ මේ පිළිබඳව සොයා බැලුවද? මේකට ප්‍රධාන හේතුවක් තමයි බැක්ටීරියාවල ප්‍රධාන ආහාරයක් තමයි සීනි. එතකොට අපේ රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩි නම් බැක්ටීරියා ඉතා වේගයෙන් බෝ වෙනවා. අපේ රුධිර නාල සිහින් වෙනවා. එහෙම නම් වෙන්නේ අපේ තුවාල සුව කරන්න අවශ්‍ය වෙන ඔක්සිජන් පෝෂ්‍ය පදාර්ථ තුවාල වෙච්ච ස්ථානයට හරියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපේ සුදු රුධිරාණු වලට විෂ බිඳ සමග සටන් කළා තුවාල සුව කිරීමේ හැකියාව සීනි මගින් අඩු කරනවා. අපි සීනි කනකොට අපේ සිරුරේ ඇඩ්වාන්ස් ග්ලයිකේෂන් එන්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා අහිතකර ද්‍රව්‍ය නිපද වෙනවා. එතකොට මේ ඇඩ්වාන්ස් ග්ලයිකේෂන් එන්ඩ් ප්‍රොඩක්ට්ස් නැත්නම් මේ අහිතකර දේවල් වලින් අපේ සමේ තියෙන කොලජන් විනාශ කරනවා. මේ කොලජන් හරියට රබර් පටියක් වගේ. මෙතෙන්දි වෙන්නේ හරියට රබර් පටියක් පරණ වෙලා කැඩිලා යනවා වගේ දෙයක්. සීනි නිසා අපේ සිරුර පුරා ඉන්ෆ්ලමේෂන් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පටක ඉදිමෙන්න පුළුවන්. මේ නිසා අපේ වයසට යාම වේගවත් කරනවා මේ අධික සීනි සාන්ද්‍රණය. දැන් අපි බලමු දවස් 21ක් ඇතුළත අපි සීනි ආහාරයට ගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ කියලා. පළවෙනි දින 7 ඇතුළත අපේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පහළට වැටෙනවා. සිරුර මේද දහනයට සූදානම් වෙනවා.
මේ කාලය ඇතුළත ඔයා වැඩිපුර කොළපාට එළවලු පළතුරු ප්‍රෝටීන් වර්ග ආහාරයට ගන්න ඕන. ඒ වගේම දින 15-21ක් අතර කාලය තුළදී අපේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඉන්සියුලින් සංවේදීතාවය උපරිම වෙනවා. මේ කාලය ඇතුළත ඔයා හොඳ නිින්දක් ලබාගෙන ව්‍යායාම කරලා ව්‍යායාමයෙන් අපේ සෛලවලට සීනි අවශෝෂණය කිරීමේ හැකියාව වැඩි කරනවා. මතක තියාගන්න. සීනි අත්හැරීම කියලා කියන්නේ ආහාර පාලනය විතරක්ම නෙවෙයි. ඒක අපේ ජීවිතය තරුණකම නැවත ලබා ගන්න සටනක්. ඒ නිසා මේ සටන අදම පටන් ගන්න. සත්‍ය